අපේ YouTube channel එකට ඔබ සියලු දෙනාව බොහොම ආදරෙන් පිළිගන්නවා. අද දවසෙත් වෙනදා වගේම මූල්‍ය ශාස්ත්‍රයේ එදිනෙදා අපේ ජීවිතේ වැදගත් වෙන ඉතාම වැදගත් දෙයක් තමයි කතා කරන්නේ. ඔබ දන්නවා වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, තරුණයෙක් වෙන්න පුළුවන්. අද වෙනකොට මේ බැංකු පද්ධතිය දියුණු නිසා හැමෝම තමුන්ගේ බැංකුවේ ඇප් එක තමුන්ගේ මොබයිල් ෆෝන් එකට දාගෙන තියෙනවා. මේව දාගත්තට පස්සේ ඔබ කරන්න තියෙන වියදමක් හරි ඔබ කාට හරි මුදලක් ට්‍රාන්ස්ෆර් කරන්න තියෙන දෙයක් හරි ඔබේ ෆෝන් එකෙන් බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. හැබැයි මේ ගෙවීම හෝ මේ ට්‍රාන්ස්ෆර් එක කරද්දී ඔයාට එනවා ඔයාගේ ෆෝන් එකට OTP කෝඩ් එකක්. අපි කියන්නේ one time password එකක් එනවා. මේ OTP එක එන්ටර් කළොත් විතරයි ඔයාට මේ ට්‍රාන්සැක්ෂන් එක කරන්න පුළුවන් වෙන්නේ. අද දවසේ අපි කතා කරන්නේ මේ OTP එක ඔබ හැර වෙන කෙනෙක් පාවිච්චි කරොත් මොන වගේ තත්ත්වයක්ද උදා වෙන්නේ කියන එක. විශේෂයෙන්ම දිනපතා හැම මොහොතකම හැකර්ස්ලා උත්සාහ කරනවා බැංකු පද්ධතියට පිවිසලා කස්ටමර්ස්ලාගේ තොරතුරු ගන්න. හැක් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඔබේ ගිණුම වෙනමම හැක් කරන්න පුළුවන්. අනෙක් එක තමයි ඔබ ගනුදෙනු කරන බැංකුව ඒ බැංකුවේ මුළු පද්ධතියම හැක් කරලා ඔබේ ගිණුමට පෞද්ගලිකව එන්නේ නැතුව ගිණුම් ගණනාවක තොරතුරු හැක් කරන්න පුළුවන්. එතකොට මේ කොහොම හැක් කළත් අර OTP කෝඩ් එක ඒ අයට අවශ්‍ය වෙනවා ගනුදෙනුවක් කරන්න. අපි බලමුද කොහොමද කෙනෙක් අපේ අවසරයක් නැතුව අපේ OTP එක ගන්න කියලා. OTP එක භාවිතා කරලා ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට දැන් ඔබ හිතන්නකෝ ඔබ යම් කිසි ගෙවීමක් හරි කාට හරි මුදලක් ට්‍රාන්ස්ෆර් කරන්න හරි යවනවා කියලා. මෙතනදී ගනුදෙනුව සිද්ධ කරන්නේ ඔයා. එතකොට ඔයාගේ ෆෝන් එකට OTP එකක් එනවා. හැබැයි මේ OTP එක වෙන කෙනෙක්ට ලැබුණා කියලා වැඩක් නැහැ. මොකද හේතුව ගනුදෙනුව ක්‍රියාත්මක කරන්න යන්නේ ඔයා. එතකොට මේ OTP එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ ඔයාට. එතකොට මේ ඔයාට ලැබිච්ච OTP එක තව කෙනෙක්ට ලැබුණා කියලා ඒකෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ ගනුදෙනුව කරන්නේ ඔයා නිසා. දැන් මෙතනදී අනතුරක් වෙන්නේ ඔයාගේ account එක කවුරු හරි හැක් කළා නම් තමයි. මොකද්ද මේ හැක් කරනවා කියන්නේ? ඔබේ දැනුමක් නැතුව ඔයාගේ යූසර්නේම් එක, ඔයාගේ පාස්වර්ඩ් එක වෙන කෙනෙක් දැනගන්නවා නම්, වෙන කෙනෙක්ගේ අතට යනවා නම් ඔන්න ඕක තමයි සරලව කියන්නේ හැක් කරනවා කියලා. එතකොට එවැනි කෙනෙක් හැක් කළොත් මෙතනදී තමයි මේ භයානක තත්ත්වය උදා වෙන්නේ. ගොඩක් වෙලාවට මේ අනතුරට භාජනය වෙන්නේ තමුන්ගේ ගිණුම් වලට නිතර මුදල් එන අය. අපි තුමු වාහන විකුණන කට්ටිය, වාහන රෙන්ට් එකක් කරන කට්ටිය, අපි තුමු ටියුෂන් කරන ගුරුවරයෙක්, අපි තුමු නිවාස අපාර්ට්මන්ට් වගේ දේවල් කුලියට දෙන කෙනෙක්. කොටින්ම කියනවා නම් කුමනම හෝ ආකාරයක තමුන්ගේ ගිණුම් වලට නිතර මුදල් ලැබෙන අය තමයි මේ අනතුරට භාජනය වෙන්නේ. දැන් මම ඔබට පැහැදිලි කරන්නම් කොහොමද හැකර් කෙනෙක් අපේ ගිණුමේ සල්ලි ටික ගන්න කියලා. දැන් ඔබ හිතන්නකෝ ඔබ වාහන සේල් එකක් තියෙන කෙනෙක් කියලා. එතකොට ඔයාගේ වාහන බලන්න විවිධ පුද්ගලයෝ නිතර එනවා. ඊට පස්සේ ඇවිල්ලා ඒගොල්ලෝ ඇඩ්වාන්ස් එකක් දෙන්නම් කියලා එහෙම යනවනේ. ඔබ හිතන්නකෝ කෙනෙක් ඔයාගේ account එක හැක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ යූසර් නේම්, පාස්වර්ඩ් මේ සියල්ල මෙයා දන්නවා. හැබැයි මෙයාට ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න තියෙන එකම අඩුපාඩුව තමයි OTP කෝඩ් එක නැති එක. දැන් මෙයා ඔයාට බොහොම ලෙන්ගතු කෝල් එකක් දෙනවා. ඔබ හිතන්නේ මේ කෙනා මේ වාහනේ ගන්නයි මේ හදන්නේ කියලා. මෙයා ඔබට කතා කරලා කියනවා මෙන්න මේ වාහනයට මම කැමතියි. මං ඔයාට ලක්ෂ 5ක ඇඩ්වාන්ස් එකක් දාන්නයි හදන්නේ. මේ වෙලාවේ ඔයාගේ account එකට OTP එකක් එයි. මට ඉක්මනට OTP එක එවන්න මං ඔයාට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නම් කියලා. දැන් ඔබ දන්නේ නැහැ ඔයාගේ account එක මේ හැක් කරලා තියෙන්නේ කියලා. අනික මේ ආපු කෝල් එක ඊටාම සමීප කෝල් එකක් වගේ ආවේ. ඔබ හිතනවා ඇත්තටම මේ කෙනා මේ ඇඩ්වාන්ස් එකක් දෙන්නයි හදන්නේ කියලා. ඔබ මොකද කරන්නේ? ඔයාගේ account එකට ආපු OTP එක මෙයාට දෙනවා.
මේ හැකර් තමයි ගනුදෙනුවක් කරන්න දැන් උත්සාහ කරලා තියෙන්නේ. එයාට අඩුච්ච එකම දේ OTP එක විතරයි. එයා ඔබෙන් මේ OTP එක ඉල්ලගෙන ඔයාගේ account එකේ තියෙන සම්පූර්ණ සල්ලි එහාට මෙහාට මාරු කරන්න පුළුවන්. මෙන්න මෙතන තමයි බැංකුවක් කියන්නේ ඔයාට ලැබෙන OTP එක කිසිම කෙනෙක්ට දෙන්න එපා කියලා. මොකද ඔබ ගනුදෙනුවක් කරන්න ගියේ නෑ. ඔබ ගනුදෙනුවක් කරන්න යනවා නන්නේ ඔබට OTP එකක් ඕන වෙන්නේ. මේ වෙන කෙනෙක් ඔයාගේ account එකෙන් කෝටි ගානක ගෙවීමක් කරන්න උත්සාහ කරලා මදි වෙච්ච එකම දේ OTP එක. ඔයාට කෝල් කරලා බොහොම ලෙන්ගතුව OTP එක ඔයාගෙන් ඉල්ලගත්තාන් පස්සේ එයා ඔබේ සියලුම සල්ලි විනාශ කරන්න පුළුවන්. ඒ නිසා ඔබ මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔබගේ ගිණුමට මුදල් ගන්න කිසිම වෙලාවක OTP එකක් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට OTP එකක් අවශ්‍ය වෙන්නේ ඔබ විසින් කාට හරි ගනුදෙනුවක් කරනවා නම් අන්නේ ගනුදෙනුව සඳහා පමණයි. ඇතැම් විට ඔයාටත් අත්දැකීම් ඇති මේ වගේ කටුක අවස්ථාවල. ඉදිරිපත් කරන්න අපේ සාකච්ඡාවට. එතකොට හැමෝටම පුළුවන් මේ ගැන ලොකු සාකච්ඡාවක් කරන්න. විශේෂයෙන්ම මේ අනතුරට පත් වෙන්නේ තාක්ෂණය පිළිබඳව ලොකු දැනුමක් නැති වැඩිහිටියෝ. ඒ වගේම තමයි තාක්ෂණය ගැන යාවත් කාලීන වෙච්ච නැති අනිත් කට්ටිය. ඊටත් වඩා තමුන්ගේ ගිණුම කිසිම සැලකිල්ලකින් තොරව පරිහරණය කරන පුද්ගලයන්ව. අද වෙනකොට බැංකු පද්ධතිය මේ හැකර්ස්ලාගෙන් ඔබව ආරක්ෂා කරගන්න විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ට්‍රාන්සැක්ෂන් එකෙන් ට්‍රාන්සැක්ෂන් එක ඔයාගේ ෆෝන් එකට OTP එකක් එනවා. දැන් ඔබ නිකන් හිතන්න ඔබ විදුලි බිල ගෙවන්න යනවා එක ට්‍රාන්සැක්ෂන් එකකින්. එතකොට ඔබට එක OTP එකක් එනවා. අපි තුමා දුරකථන ගාස්තුවක් ගෙවන්න යනවා. ඔයාට තව OTP එකක් එනවා. මේ කරන්නේ ඔබව ආරක්ෂා කරන්න. ඒ වගේම තමයි බැංකු ඒගොල්ලන්ගේ සිස්ටම් එක ගොඩාක් ස්ට්‍රෝං කරලා තියෙනවා. ඔබ දැකලා තියෙනව නේද? බැංකුව ඔබට OTP එකෙන් වන හැම වෙලාවකම කියනවා මේක බොහොම රහසිගතයි කාටවත් දෙන්න එපා කියලා. ඒ තමයි බැංකුව ඔබව ආරක්ෂා කරන්න ගන්නා වූ තවත් එක ක්‍රියාමාර්ගයක්. මේ කතා කරපු නිදසුනෙන් ඔබට හිතා ගන්න පුළුවන්ද අපි නොදැනුවත්ව මොනතරම් අපේ තොරතුරු කෙනෙක්ට සූක්ෂමව ගන්න පුළුවන්ද කියලා. මතක තබා ගන්න. ඔබේ ගිණුමකට මුදල් තැන්පත් කරන්න ඔබේ OTP එක වෙන කාටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙනෙක් ඔබට කිව්වොත් මං ඔයාගේ account එකට රුපියල් ලක්ෂයක් transfer කරන්න හදන්නේ මට ඔයාගේ ෆෝන් එකට ඔය එන OTP එක ඉක්මනට එවන්න කියලා කෙනෙක් ඔබට කිව්වොත් ඔබ කියන්න මගේ ගිණුමට සල්ලි තැන්පත් කරන්න ඇයි මට එන OTP එක ඔයාට දෙන්නේ? මට එන OTP එක කියන්නේ මගේ ගිණුමේ OTP එකනේ. මගේ ගිණුමේ OTP එක මට වැදගත් වෙන්නේ මම ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා නම් විතරයි. ඒ නිසා මේ දැනුවත් වීමෙන් ඔබ හිටියොත් ඔබට කවදාවත් ඔබගේ මුදල් වංචාවන් වලට හසු වෙන්න දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම හිතනවා ඔබට අද සාකච්ඡාව බොහොම වැදගත් ඇති. එන්න අලුතෙන් නම් මේ වීඩියෝ එක බලන්නේ subscribe කරන්න අපේ YouTube channel එක. ඒ වගේම ඔබට හිතෙනවා නම් මේ තොරතුරු අන් අය දැන ගැනීම වැදගත් කියලා share කරන්න. ඔබ සතුටු නම් like එකක් දාන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත වතාවක් හම්බෙමු. ස්තුතියි.